අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ අපිට නිතර අහන්න දකින්න ලැබෙන ඒත් ගොඩක් දෙනෙක් හරියටම නොදන්න රෝගයක් ගැන. ඒ තමයි චිකන්ගුන්යා රෝගය. මේ වීඩියෝ එකෙන් අපි බලමු චිකන්ගුන්යා කියන්නේ මොකක්ද? රෝග ලක්ෂණ මොන වගේද? ඒ වගේම මේ රෝගයෙන් අපි කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා. චිකන්ගුන්යා කියන්නේ වෛරසයක් නිසා ඇතිවන රෝගයක්. මේකට හේතුව තමයි චිකන්ගුන්යා වෛරසය. මේ වෛරසය අපේ ඇඟට එන්නේ ආසාදිත මදුරුවෙක් දෂ්ට කළාම. විශේෂයෙන්ම ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරු වර්ග දෙක තමයි මේ රෝගේ ගොඩක්ම පතුරවන්නේ. ඉතින් මදුරුව ගැන අපි විශේෂයෙන්ම අවධානයෙන් ඉන්න ඕන. චිකන්ගුන්යා හැදුනාම අපිට දැනෙන්න පුළුවන් ප්‍රධානම දේ තමයි හදිසියේන අධික උණ. ඒත් එක්කම දරුණු සන්ධි වේදනාවකුත් එනවා. මේ වේදනාව සමහර වෙලාවට දවස් ගණන්, සති ගණන් දිගටම තියෙන්න පුළුවන්. සමේ රතු පාට බිබිලි, ඔළුවේ කැක්කුම, මාංශ පේශිවල වේදනාව, වමනය වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. ඔබටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් පරක්කු නොවි වෛද්‍යවරයෙක් හමු වෙන එක තමයි හොඳම දේ. දැන් අපි බලමු මේ රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. මේකට තියෙන හොඳම ක්‍රමය තමයි මදුරුවන් බෝවීම නවත්තන එක. ඔයාලගේ ගෙවල් අවට වතුර එකතු වෙන ටයර්, පොල් කටු, ඉවතලන හිස් බඳුන් වගේ දේවල් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕනේ. නිවසේ මදුරු රැල් භාවිතය පටන් ගන්න ඕනේ. මදුරුවන් පළවා හරින ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නත් පුළුවන්. පුළුවන් තරම් ශරීරයේ ආවරණය වෙන විදිහට ඇඳුම් අඳින්න මතක තියාගන්න ඕන. චිකන්ගුන්යා වලට විශේෂ බෙහෙතක් නැහැ. ඒත් වෛද්‍ය උපදෙස් අනුව වේදනානාශක, උණ අඩු කරන බෙහෙත් පාවිච්චි කරලා රෝග ලක්ෂණ ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හොඳට විවේක ගන්න එකයි, වතුර ගොඩක් බොන එකයි ඉක්මන් සුවය ලබන්න උදව් වෙනවා. කවදාවත් තනියම බෙහෙත් කරගන්න යන්න එපා. ඒක අනතුරුදායක වෙන්න පුළුවන්. චිකන්ගුන්යා කියන්නේ අපි හැමෝම අවධානයෙන් ඉන්න ඕන රෝගයක්. පොඩි පොඩි දේවල් ගැන සැලකිලිමත් වුණොත් අපිට මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිත් අයත් දැනුවත් වෙන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. හැමෝටම නිරෝගී ජීවිතයක්.